සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් පිළිගන්නවා ආදරෙන් මගේ අරමහෙන YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔය කට්ටියට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි මොන හරි පොලි ටනල් හෝ මොන හරි වගාවක් කරද්දී අපි මේ පොහොර භාවිතය සහ පොහොරවල ඇති වටිනාකම ගස්වලට සහ කොහොමද මේ පොහොර භාවිතය අපි සිද්ධ කරන්නේ, මොන පොහොර මොන කාල සීමාවල වල දාන්න සුදුසු, මෙන්න මේ වගේ විස්තරයක්, පොහොර සම්බන්ධ විස්තරයක් තමයි දෙන්නේ. ඒත් එක්කම කිමිකල් ෆර්ටිලයිසර් මොනවද, ඒ වගේ අන්තර්ගත දේවල් මොනවද, සහ අපිට යන්න පුළුවන් මේ රසායනික පොහොර වර්ග වලින් විතරක්ද වගාවක් යන්න ඕනේ කියන මෙන්න මේ ප්‍රශ්න වලට විසඳුම් ඔය කටියට මගේ වීඩියෝ එකෙන් මේකෙන් හම්බෙයි. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක. අපි දිගටම ඉස්සරහට කතා කරමු මේ පොහොර භාවිතය කොහොමද වෙන්නේ කියලා. ඉතින් මෙවැනි වගාවක් ඔය කටියට කරගන්න නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. ඔයාලට හොඳ දැනුමක් ඉස්සරහට ගන්න පුළුවන් වෙයි. පොහොර භාවිතය ගැන අපි ඉස්සෙල්ලාම කතා කරද්දී අපි මෙන්න මේ වගේ තැනකින් පටන් ගමු මේ කතාව. අපි ඉස්සෙල්ලාම ගහක් ගත්තොත් ගස් නිසා තමයි ඇත්තට මේ ජීවය පවතින කිව්වොත් බොහෝ දුරට මම නිවැරදි. මොකද ශාකයක් ප්‍රභා සංශ්ලේෂණය කරොත් ඇර මේ ලෝකෙ කිසිදු ආහාරයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අපි මස් කන හරි ඒක ඕකේ, මස් කාරු හරි ගස් නැත්තම් මස් කලා ඉන්න පුළුවන් කියමුකෝ. මේ මස් කන සතත් ඒ ආහාර දාමේ කෙලවරක හරි ඒ සතාගේ ඒ ආහාර දාමේ මුල්ම පුරුක අනිවාර්යයෙන් මේ ශාක භක්ෂක තැනකින් තමයි පටන් ගන්න. ඉතින් මේක පොඩ්ඩක් ගැඹුරුව හිතලා බැලුවොත් ශාක නැත්තම් අපේ මේ ජීවියක් නැහැ වගේ තමයි. කියන්නේ හිරු එළිය නැත්තම් ජීවියක් නැහැ, වායුගෝලය නැත්තම් ජීවියක් නැහැ, ඒත් එක්කම ශාක නැත්තම් ජීවියක් නැහැ. ඉතින් මේ වගේ තැනකින් පටන් ගත්තාම මේ ශාක වගාව කියන්නේ වෙනම ලෙවල් එකක තියෙන දෙයක්. ඉතින් ඒක හරිම ආසාවෙන් තමයි අපි සහවගා කරන හැමෝම ගොවියෝ විදිහට කරන්නේ. ඉතින් මේ ශාක වර්ධනය සඳහා වැදගත් වන පොහොර භාවිතය දැනන් ඉන්න එක ඔයාට මට හැමෝටම ගොඩාක් වැදගත්යි. ශාක වර්ධනය කියලා ගත්තාම ශාක වර්ධනයේට ඇත්තටම ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍ය 16ක් පැහැදිලි වශයෙන්ම බලපානවා කියලා ගොඩක් මම නෙවෙයි හොයාගත්ත රිසර්ච් සහ පබ්ලිකේෂන් වල තියෙනවා. ඉතින් මේ 16 අතරින් මේ 16 ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා, මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් and මැක්‍රෝ නියුට්‍රියන්ට්ස් කියලා. ඉතින් ඒක සිංහලෙන් කිව්වොත් මහා මාත්‍ර මූලද්‍රව්‍ය සහ සුළු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා තමයි බෙදෙන්නේ. ඒක ට්‍රේස් මිනරල්ස්. ඉතින් මේ මහා මාත්‍ර මූලද්‍රව්‍ය විදිහට අපි හඳුනා ගන්නවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. මේවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන්නේ ඛනිජමය මූලද්‍රව්‍ය නෙවෙයි. ඒවා ප්‍රධාන වශයෙන් වායුගෝලයෙන් සහ ජලයෙන් ලබා ගන්නවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ඊට අමතරව ප්‍රධානම ඛනිජමය මූලද්‍රව්‍ය විදිහට අපි පාවිච්චි වෙන්නේ NPK, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ඊට අමතරව කැල්සියම්, මැග්නීසියම් සහ සල්ෆර්. මේ මම දැන් මේ කියපු මූලද්‍රව්‍ය සෙට් එකම මහා මාත්‍ර මූලද්‍රව්‍ය. කියන්නේ හයිඩ්‍රජන්, කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, ඊට පස්සේ NPK, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්. ඉතින් මේවා මහා මාත්‍ර මූලද්‍රව්‍ය විදිහට තමයි ගස් වලට බලපාන්නේ. ඉතින් මේවා විවිධ ක්‍රම වලින් තමයි ගස් අවශෝෂණය කරගන්නේ. කාබන් ගොඩාක් දුරට වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් විදිහට, හයිඩ්‍රජන් ජලයෙන්, ඔක්සිජන් ගොඩාක් දුරට ජලයෙන් සහ වාතයෙන් ලබා ගන්නවා. ඉතින් මෙන්න මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් මූලික කරගෙන තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂණ හිරු එළිය ඇති විට හරිත අප්‍රද වලින් ආහාර නිෂ්පාදනය වන ක්‍රියාවලියට අපි ප්‍රභා සංශ්ලේෂණය කියනවා. ඉතින් මේ ෆෝටෝසින්තසිස් ක්‍රියාවලිය නිසා තමයි අපි මේ ජීවිය පැවතින්නේ. කොහොම හරි මේන්න මේ ක්‍රියාවලිය උත්තේජනය කරන්න තමා අනිත් මූලද්‍රව්‍ය ගොඩක් දේවල් බලපාන්නේ. ඒතකොට මම කලින් පස්සේ කිව්වේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. මේක තමයි ප්‍රධාන වශයෙන්ම ගහක වර්ධක අවධිය සහ පුෂ්පීකරණ අවධිය වලට බලපාන මූලද්‍රව්‍ය කීපය. ඒතකොට නයිට්‍රජන් ගොඩක් දුරටම ගස්වල මේ මාංශල කොටස් වර්ධනයේට, පුරුක් වර්ධනයේට සහ ගහ වර්ධනයේට සම නයිට්‍රජන් බලපාන්නේ. ඒතකොට ෆොස්ෆරස් ගහේ දෘಢ බව නැත්තම් ගහේ මූල පද්ධතිය වර්ධනයේට තමයි ගොඩක් දුරට මේ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය බලපාන්නේ. ඊට පස්සේ පොටෑසියම් ගහේ පුෂ්පීකරණ අවධියදී ගොඩක් මල් එන කාලෙට අපි පාවිච්චි කරන්නේ පොටෑසියම් බහුල පොහොරක්. එතකොට පුෂ්පීකරණ උත්තේජනය කරන්න, මල් පිපීමට, මල් හැට ගැනීමට, මල් නොවැටි ගහ හොඳට තියා ගහේ හොඳට මල් දැරීමට පොටෑසියම් කියන මේ මූලද්‍රව්‍ය වැදගත් වෙනවා. ඉතින් ඊට අමතරව තමයි අනිත් මූලද්‍රව්‍ය යම් යම් ප්‍රමාණවල වලින් උවමනා වෙන්නේ. එතකොට කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් මහා මාත්‍ර විදිහට උවමනා වෙන අතර මැක්‍රෝ නැත්නම් මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් විදිහට මූලද්‍රව්‍ය සෙට් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට යකඩ, මැංගනස්, මොලිබ්ඩිනම්, ඊට පස්සේ නිකල්, කොපර්, බෝරෝන්, ක්ලෝරින්, ඊට පස්සේ මැංගනස්, මොලිබ්ඩිනම් මම ඒවා කියවනේ. ඉතින් ඔන්න ඔය වගේ මූලද්‍රව්‍ය ටික මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් විදිහට ගහකට අත්‍යවශ්‍ය වෙන මූලද්‍රව්‍ය. ඉතින් ඉතා විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය නොවුනත් ඒ මූලද්‍රව්‍යත් අනිවාර්යෙන් මේ ගහක් වර්ධනය සඳහා නැත්නම් ගහක කිනම් හෝ උත්තේජක සඳහා මේ මූලද්‍රව්‍යත් වැදගත් වෙනවා. ඉතින් මම ඔය කතා කරපු මූලද්‍රව්‍ය සෙට් එක තමයි ගහක වර්ධනය සඳහා වැදගත්ම වන මූලද්‍රව්‍ය 16 විදිහට හඳුනාගෙන තියෙන්නේ. ඉතින් එන්නේ ඒ වාගේ හැසිරවීම අපි අතේ තියෙන. ඉතින් ඒ අපි
පොලි ටනල් වගාවක් කරනවා නම් ඇත්තටම අපි කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකනේ කරන්නේ. එතකොට අපිට වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ්වත් ඒ වගේ ඇඩ්වාන්ස් ලෙවල් එකේ දේවල් අපිට පරිපාලනය කරන්න බැරි වුණාට අපිට අනිත් දේවල් කියන්නේ පොහොර හැසිරවීම අපි අතේ තියෙන. ඉතින් හරි පොහොර හැසිරවීමක් තියෙනවා නම් අපිට හොඳ ඵලදාවක් ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි සරලම කාරණේ. ඉතින් පොහොර භාවිතය ගැන අපි දැනගෙන ඉන්න එකේ වාසිය තියෙන්නේ අපි වගාවේ හොඳ ඵලදාවක් නෙලා ගැනීම උදෙසාම තමයි. ඉතින් මේ පොහොර වර්ග ගස් වලට ලබා දීම ගැන අපි කතා කරොත් විවිධ ක්‍රම තියෙනවා. ගොඩක් කට්ටිය රසායනික පොහොර විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ කාබනික ක්‍රම තියෙනවා. ඔය දෙකම මික්ස් කරලා යන විදිහ තියෙනවා. ඉතින් මේ වගේ හොඳම විදිහ තමන් ප්‍රැක්ටිස් කරලා හඳුනා ගන්න ඕන දෙයක්. ඉතින් ඒක බොහෝ කෙනෙක්ට රසායනික ක්‍රමයක් වෙන්න පුළුවන්. බොහෝ කෙනෙක්ට කාබනික ක්‍රමයක් වෙන්න පුළුවන්. හැබැයි මම පෞද්ගලිකව අත්දැකපු දේ තමයි මට මේ දෙකේ සංකලනය නැත්තම් මේක මිශ්‍ර කරලා කරන ක්‍රමයක් තමයි මගේ රිද්ම් එකට අහුවෙලා තියෙන්නේ. ඉතින් මම ඒක ප්‍රැක්ටිස් කරගෙන දිගටම යනවා. ඒක කොස්ට් ඉෆෙක්ටිව් සහ ඵලදාව හොඳට ගන්න පුළුවන් විදිහට වැඩේ සාර්ථක කරගෙන යනවා. ඉතින් මේ මිශ්‍ර කරගෙන යන ක්‍රම අතරේ අපි ප්‍රධාන වශයෙන්ම පොහොර වර්ග කීපයක් නිෂ්පාදනය කරගන්නවා. පළවෙනි දේ තමයි ජදාම් මයික්‍රෝබියල් සොලියුෂන් කියන්නේ. නැත්නම් JMS. ඊට පස්සේ ෆිෂ් ටොනික් එක. කියන්නේ පොටෑසියම් බහුලම පොහොරක්. ඊට පස්සේ ජීවමුත. මේක ඉන්දියාවෙන් සම්භවය වෙච්ච පොහොර වර්ගයක් ශ්‍රී ලංකාවට. ඊට අමතරව යූරියා ෆර්මන්ටඩ්. ඊට පස්සේ කිමිකල් ද්‍රව්‍ය ෆර්මන්ටඩ් විදිහට දෙනවා. සහ අපි ඔය වතුමුව නැත්නම් කෙසෙල් ගස් වලින් අපි නිෂ්පාදනය කරගන්නවා පොටෑසියම් අධික පොහොර වර්ගයක්. ඉතින් ඊට අමතරව අපි ඔන්න ඔය වගේ පොහොර වර්ග ප්‍රමාණයක් අපිට අපේ වගාබිමේ නිෂ්පාදනය කරගනිමින් අපිට පාවිච්චි කරලා හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් මම ඔය කට්ටියට පෙන්නන්නම් අපි හදපු ඉවන් පොහොර වර්ග කීපයක්. මොකද අපි මේ කාබනික තැන ඉඳන් කතා කරන එකේ වාසිය අවාසි ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඔය කට්ටියට දකින්න තියෙන්නේ මේ ජීවමුත එකක්. මේකට මේ ජීවමුත පොහොර එක මහා ලොකු රොකට් සයන්ස් නෙවෙයි හදාගන්න. ඉතින් මේව හදන්න ඕන විදි මම එකින් එකට ඔය කට්ටියට ඉස්සරහට වීඩියෝස් කියනවා. ඉතින් මේ තියෙන ජීවමුත එකක්. ඉතා ප්‍රසන්න සුවඳක් එනවා. ඉතින් හරි අතට මේවා ටිකක් ගඳයි. ගඳ වුණාට මේ වගේ දෙන ප්‍රයෝජනය ඒක සල්ලි වලට ගන්න බෑ. ඉතින් මේක ඇවිල්ලා ෆිෂ් ටොනික් එක. පොඩක් පණුව එහෙමත් ඇති පේන්න. එහෙම තමයි. මේ තියෙන ෆිෂ් ටොනික්. ටිකක් සුවඳයි. හරිද? ඔය ෆිෂ් ටොනික් එක. ඒකට මේක තියෙන්නේ JMS එක. JMS එක ඇත්තටම අපි අද තමයි හැදුවේ. හින්දා ඒක ඔය කටට පෙන්න ගන්න අමාරුයි. කොහොම හරි මෙන්න මේ පොහොර වර්ග මේ පොහොර සෙට් එක අපි අපේ ගොවිපළ තුළ නිෂ්පාදනය කරගන්නවා. ඉතින් මේවා සප්ලිමන්ට් එකක් විදිහට පාවිච්චි කරන හින්දා තමයි අපිට කොස්ට් ඉෆෙක්ටිව් විදිහට අපේ ෆාමින් කරගෙන යන්න පුළුවන්. නැත්තම් කිමිකල් ෆර්ටිලයිසර් ගත්තොත් අපිට මේ ලංකාවට වෙලා තියෙන හුටපටත් එක්ක ලොකු මිල, ඒ කියන්නේ මිල නියාමනයක් නැහැනේ. එතකොට එක එක කඩවල වල එක එක මිල කියනවා. ඉතින් මේකට අපි හොයාගන්න සොලියුෂන් එකක් තියාගන්න ඕනේ. ඉතින් ඒක තමයි මම නම් හිතන විදිහට මේ මික්ස්ඩ් නැත්තම් සංකලනයක් විදිහට පොහොර භාවිතයේ තියෙන වැදගත්කම. ඉතින් මෙන්න මේක තමයි අපේ වගාව. දැනට යන වගාවන් දෙකක් යනවා. එහා පැත්තේ එකක නයි මිරිස්, මේ පැත්තේ මාළු මිරිස් යනවා. ඉතින් ওই හැම එකකටම අපි පාවිච්චි කරන්නේ ওই වගේ නිෂ්පාදනය කරගත්ත පොහොර සහ රසායනික පොහොර එකතුව. එතකොට මම කතා කරොත් අපි මේ කොහොමද රසායනික පොහොර පාවිච්චි කරලා මේක වැඩේ කොට දාගන්නේ කියලා කතා කරොත් අපි හැමෝම දන්නවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අවුලක් නැහැ ගහට ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ජලයෙන් සහ වායු ගෝලයෙන් ගන්නවා. එතකොට නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් අපිට අපි මේ වගේ හරිතාගාර වගාවක් කරනවා නම් අපිට මේකට අනිවාර්යෙන් ලබා දෙන්න වෙනවා. මොකද අපි මීඩියා එක විදිහට පාවිච්චි කරන්නේ කොහොබත් සහ කරදහය ඔය ප්‍රමුඛ මීඩියා එකක් නෙතේ. ඕකේ මහා ලොකුවට ෆර්ටිලිටි නැත්තම් පෝෂක ප්‍රමාණයක් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් අපිට මේවා ලබා දෙන්න ඕන කාල සීමාවන් නිර්ණය සහ අපි පොහොර වර්ගය දැනගෙන සිටිය යුතුයි. එතකොට නයිට්‍රජන් දෙන ප්‍රධානම ප්‍රභවයක් තමයි ලෝකේ තියෙන්නේ යූරියා කියන්නේ. එතකොට මම මේ ගොඩක් කට්ටිය මේවා දන්නවා ඇති. නමුත් මම අර දන්නේම නැති කෙනෙක්ට උනත් පැහැදිලි වෙන්න තමයි මම කියන්නේ. නයිට්‍රජන් ලබා දෙන ප්‍රභවය යූරියා. ඊට පස්සේ පොටෑසියම් ලබා දෙන ප්‍රභවය තමයි මියුරේට් ඔෆ් පොටෑෂ් MOP කියලා කියන රතු කුඩු කියලා තියෙන. ඒක ඊට පස්සේ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වලින් තමයි ෆොස්ෆරස් ලබා දෙන්නේ. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් TSP මේක තමයි කැට පොහොර කියන්නේ සාමාන්‍ය මඩ පොහොර කියලාත් කියනවා. ගොඩක් ගොවියෝන්ගේ ඔය ගම්වලින් භාවිතා කරන්නේ මඩ පොහොර කියලා. ඒකට වපුරන්න කලින් කුඹුරු වලට ගහන්නේ ඒක තමයි කැට පොහොර. ඉතින් ඔන්න ඔය පොහොර තුන තමයි ගොඩක් දුරට අපි පොළවේ වගා කරනවා නම් අපි යන්නේ ඔය වගේ පොහොරත් එක්ක. අපි ටනල් ඇතුළට ගොඩක් දෙනෙක් මේ පොහොර පාවිච්චි කරන්නේ නැහැ. මොකද ටනල් කියන්නේ යම්කිසි ඇඩ්වාන්ස් ලෙවල් එකක තියෙනවායි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකටත් අර පැකට් එකක් ගහපු ලේබල් එකක් ගහපු හොඳ පොහොරක් පාවිච්චි කරනවා. ඒක අවුලක් නැහැ.
මයික්‍රෝනියුට්‍රියන්ට්ස් තියෙනවා නම් ඒ පොහොර අවුලක් නැහැ. හැබැයි අපි නම් මේකට කැට පොහොර රතු කුඩු සහ යූරියාත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ පොහොර භාවිතය හරියට කරොත් අපිට මේ පොහොරත් පාවිච්චි කරගෙන මේක දුවන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් ඔය නයිට්‍රජන් අපි ගොඩක් දෙනෙක් පාවිච්චි නොකරන්න හේතුව නයිට්‍රජන් වල 146ක් නයිට්‍රජන් විදිහටම පොහොර වදිනවා. එතකොට මේකේ ගස්වල මාංශල ගතිය හොඳට වැඩි වෙනවා. ගහ හොඳට කොළ පාට වෙලා හොඳට පළදාව නෙමෙයි කොළදා වෙන්නේ. කොළදා වෙනවා කියන්නේ කෘමි හානි වැඩි වෙන ඔය කාරණා නිසා තමයි නයිට්‍රජන් ගොඩක් කටි පාවිච්චි නොකරන්නේ නයිට්‍රජන් සෝස් එක විදිහට යූරියා. හැබැයි අපිට යූරියා පාවිච්චි නොකර අපි කඩේ ගත්තොත් හොඳ නයිට්‍රජන් සෝස් විදිහට ගොඩක් පොහොර වර්ග තියෙනවා. ඇල්බර්ට් සොලියුෂන් කියලා තියෙනවා. ඊට පස්සේ රතු කැට, දම් කැට ගොඩක් දේවල් තියෙනවා පොහොර වර්ග. ඉතින් ඕවා ටිකක් මිල අධිකයි. ඉතින් මිල අධික නිසා අපි හරියට පොහොර භාවිතය දැනගෙන හිටියොත් අපිට ටනල් එකක් අපේ පාලනය ඇතුව ගොඩ දාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ කාරණාව පැහැදිලි වෙන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. එතකොට NPK ඔහොම හම්බ වෙනවා සහ මයික්‍රෝනියුට්‍රියන්ට්ස් ලබා දෙන විවිධ පෝෂක වර්ග තියෙනවා. මම අර කිව්ව ඇල්බර්ට් සොලියුෂන් එක ඉතා හොඳයි. ඉතින් කම්පැනි කීපයක් කරනවා. මම එහෙම බ්‍රෑන්ඩ් නේම් කියන්නේ. ඊට අමතරව පොටෑසියම් ලබා දෙන විදි තියෙනවා. ෆොස්ෆරස් ලබා දෙන විදි තියෙනවා. ඉතින් ඕකට ලෝකේ ගොඩාක් කම්පැනිස් ලොකුවට මේ පොහොර ලංකාවට ගෙන එනවා සහ ඒවා වෙළඳ පොලේ තියෙනවා විවිධ ගණන් වලට. ඒක ඉතින් ඒක තීරණය කරන්නේ ඔයා. හැබැයි මේ මොක තීරණය කරත් උදාහරණයක් විදියට වර්ගඩි 3000ක ටනල් එකක් කරන්න සාමාන්‍ය මාසිකව ඇවරේජ් රුපියල් 35000 45000 අතර සම්පූර්ණ වියදමක් වැය වෙනවා ඇග්‍රෝ කෙමිකල්ස් ඇතුළුව. ඒ කියන්නේ ලේබ් එක නැතුව ඇග්‍රෝ කෙමිකල්ස් සහ පොහොර භාවිතයට රුපියල් 45000ක වියදමක් යනවා. ඉතින් මේවා මේ සත්‍ය තොරතුරු මත පදනම් වෙලා මම හදාගත්ත ගණන් මිනුම් තියෙන්නේ. ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරලා හරි මේක විසඳ ගන්න පුළුවන්. ඉතින් හැබැයි මේ මම දැන් මේ කියපු මේ කාබනික පොහොර වර්ගත් එක්ක මික්ස්ඩ් නැත්තම් මේ සංකලනය ඇතුව අපි කරගෙන යන වගාවේදී මට මේක අපිට පුළුවන් වෙලා තියෙනවා 147ක් දක්වා මේ වියදම කප් අඩු කරගෙන යන්න. ඒ කියන්නේ 147ක් කප්. ඒ කියන්නේ 153ක විතර වියදමක්. ඒ කියන්නේ හරි අඩකට කිට්ටු වෙන්න අපි මේ වියදම අඩු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මේ වර්ගඩි 3000ක ටනල් එකක් කරගෙන යන්න මාසෙටම රුපියල් 20000ක් 21000ක විතර පොහොර සහ ඇග්‍රෝ කෙමිකල් කොස්ට් එකක් තමයි යන්නේ. ඉතින් ඒක මාර වාසියක් අපිට ෆාමින් කරගෙන යද්දි. මොකද ඇත්තටම ගොවියා තමයි තීරණය කරගන්න ඕන කොහොමද මම ෆාමින් රිද්ම් එක අල්ලගන්නේ, මගේ cost of production එක කොහොමද අඩු කරගන්නේ. ඉතින් එහෙම අඩු කරොත් තමයි අපිට මේකේ ලාභයක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා ටිකක් තමයි තියෙන්නේ පොහොර භාවිතය සම්බන්ධව. මම ටිකක් වැඩි පැත්තකටත් ගියාද මන්ද. කොහොම හරි කමන්නේ මට ඕනි කරලා තිබ්බේ මෙතනින් එහාට මම වීඩියෝස් කීපයක්ම ගෙන එනවා. අපි කොහොමද මේ කාබනික පොහොර නිෂ්පාදනය කරගන්නේ? අපි කොහොමද මේ කාබනික පොහොරවල භාවිතය කරගන්නේ? අපි කොහොමද මේ කාබනික පොහොරවල නැත්තම් කාබනික පොහොරවලින් හොඳ ප්‍රයෝජනයක් ගන්න කියන වීඩියෝ මාලාවක් ගෙනෙනවා. ඉතින් ඒකට මුල පුරන්න තමයි මම මේ පෝෂණය, ශාක පෝෂකය සම්බන්ධව අද වීඩියෝ එකක් කරේ. ඉතින් යම්කිසි ශාක පෝෂණය පිළිබඳව ඔය කට්ටියට දැනුමක් එන්නේ නැති කියලා හිතනවා. මොකද අපි ගොඩාක් දුරටම ගොඩාක් ගොවියෝ එල්ලන්නේ ඔය NPK පස්සේ විතරයි. හැබැයි ඊට අමතරව මේකේ මහා අනිත් මූලද්‍රව්‍ය ටිකත් අපිට සමසේ බෙදා හැරියොතින් අපිට හොඳ ප්‍රොඩක්ෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණේ තමයි මම ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දිගින් දිගටම වීඩියෝස් එක එකතු වෙලා ඉන්න. මේක නම් ටිකක් ලෙක්චර් එකක් වගේ ඔය කියලා ඔය කටට හිතෙන්න ඇති කමක් නැහැ. එතනින් එහාට දාන හැම වීඩියෝ එකකම මම මොන හරි පොහොර වර්ගයක් පොහොර වර්ගයක් නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියන දේ මම ඉස්සරහට දානවා. ඉතින් ඒක ඔය කට්ටියට ඔය නිවසේදීම ඉතා පහසුවෙන් හදා ගන්න පුළුවන්. පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් වැය වෙන්නේ. ඉතින් ඒත් එක්කම ඇග්‍රෝ කෙමිකල්ස් භාවිතය ගැනත් මම යම්කිසි වීඩියෝ ප්‍රමාණයක් කරලා තියෙනවා. ඊට කලිනුත් මම දාලා තිනවා JW නිෂ්පාදනය කරගන්න එක. ඉතින් මට තව JS නැත්නම් ජදාම් සල්ෆේක නිෂ්පාදනය කරගන්න විදිහත් මම ඉස්සරහට ඔය කට්ටියට වීඩියෝ එකක් විදිහට ගෙනියනවා. ඉතින් මේ කාබනික පොහොර, ඊට පස්සේ රසායනික පොහොර, ඊට පස්සේ මේ JWA, JS සහ ස්වභාවික කෘමි විකර්ෂක සහ ඇග්‍රෝ කෙමිකල්ස් මේ සියල්ලකම සංකලනයක ප්‍රතිඵලයක් විදිහට තමයි හොඳ හාවෙස්ට් එකක් අපි නම් ගන්නෙ. කියන්නේ හොඳ ෆාමින් එකක් අපි කරන්නේ. මොකද මේ හැම දෙයක්ම උදව් කරගෙන තමයි අපි පොහොර ෂෙඩියුල්ස් නැත්තම් මේ ක්‍රොප් එකෙන් ක්‍රොප් එකට අදාළ ෂෙඩියුල්ස් නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් මේ ෂෙඩියුල් එකක් හදාගන්න ඇත්තට මේක තව කෙනෙක්ගේ ෂෙඩියුල් එකක් අපි පාවිච්චි කරනවා කියලා එකක් එහෙම කරොත් හරියන්නේ නැහැ. Tamanට තමන්ගේ ෂෙඩියුල් එකක් හදාගන්න ඕන. ඉතින් මට ඒකට පොඩි උදව්වක් ඔය කට්ටියට දෙන්න පුළුවන්. ඔය කට්ටියට ඕන නම් මගේ ෆෝන් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. කතා කරන්න මට පුළුවන් වෙලාවක තිබ්බොත් මම ඔය කට්ටියට කතා බහ කරලා උදව්වක් කරගන්න පුළුවන්. උදව්වක් කරන්න පුළුවන්. ඉතින්
මම මේ කියපු මොන හරි දේවල් වල නිවැරදි කිරීම මෙහෙමත් ඇති සමහර විට. ඒ කියන්නේ මම දන්නා පරාසය තුල තමයි මම මේ කතා කරේ. ඉතින් ඒ වගේ නිවැරදි කිරීම සහ එකතු කරන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒක මටත් වීඩියෝ බලන හැමෝටමත් වැදගත් වෙයි. ඉතින් ඉස්සරහට දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරමින් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉස්සරහට හොඳ වීඩියෝ සෙට් එකක් බලා ගන්න පුළුවන්. සහ මගේ කලින් වීඩියෝත් කෘෂිකර්මයේ සම්බන්ධම දේවල් තමයි තියෙන්නේ. දාලා තියෙන්නේ. ඉතින් ඔය කට්ටිය හැමෝම හොඳින් වගා කරගෙන ඉන්න. අපි මේක ගොඩ දා ගන්න පුළුවන් මට්ටමේ තියෙන ගොඩ දා ගන්න පුළුවන් කියන්නේ මේක හරියට කරොත් හොඳම ප්‍රොෆිටබල් බිස්නස් එකක්. අපි අතේ තමයි අපි පාඩු ලබනවද ලාභ ලබනවද කියලා තීරණය කරගන්න තියෙන්නේ. ඉතින් කල්පනා කරලා මැච් එකක් ගහමු. ගිහිල්ලා එන්න ජය වේවා.